චමෝජේ vlogs YouTube channel එක දැම්ම subscribe කරන්න. bell icon එක click කරන්න අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. යෝ අද දෙන්න හදන්නේ සුපිරි vlog එකක්. මේ ඔයගොල්ලෝ බලන්නේ මගේ 7 days video challenge එකේ පස්වෙනි වීඩියෝ එක. අද අපේ කොල්ලෝ සෙට් එක කියන්නේ අපේ යාළුවෝ සෙට් එක අපේ ලංකාවේ සෙට් එක යන්න හදන්නේ රාජස්ථාන් වලට. රාජස්ථාන් කිව්වේ අපි යන්න හදන්නේ ජයපුර්. ජයපුර් යන්න හදන්නේ. ඒ කියන්නේ පින්ක් සිටි කියන්නේ ඉන්දියාවේ ලස්සනම නගරය තමයි ජයපුර් කියන්නේ. ඉතින් ගොඩක් ඉන්දියාවෙන් ආපු ෆිල්ම්ස් ඔය රන්වීර් සින්ලගේ ඔය අර ෆිල්ම් වගේක් එහෙම ආවා. එතකොට ඔය බූල්බුලේ වගේ ෆිල්ම් එහෙම ෂූට් කරපු ලොකේෂන් එක තමයි ජයපුර් කියන්නේ. එහෙනම් අපි යන්න හදන්නේ අපේ මේ අවුරුද්දේ ට්‍රිප් එක ජයපුර්. එහෙනම් සෙට් වෙමු. මොකද වෙන්නේ කියලා බලන්න. දිගටම vlog එක බලන්න අපි යමු ජයපුර්. දැන් වෙලාව ඇවිල්ලා මේ 6යි කාලයි. අපි කොල්ල තුන් දෙනෙක් එළියට බැස්සා මේ බස් එකට. බස් එක කියන්නේ අපි පර්සනල් මේ බුක් කරගත්ත වෑන් එකක් වගේ අයිටම් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට දිල්ලි වල ඉඳලා ජයපුර් යන්න පැය 5ක් 6ක් වගේ කාලයක් යනවා. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ වண்டிය. අපි ජයපුර් ගමන යන වண்டிය පෙන්නන්න. මේ තියෙන්නේ මේක තමයි වண்டிය. Jainus, what are you doing? That's couple shit, Jainus. Couple shit? Go me nade gura kasturi mama. ඒක දෙන්න. නඩේ ගුරා? ඈ? ඔව්. අනේ මේ ඔය සින්දුව කියලා රෙකෝඩ් උත් කරන්න නම් හදන්න එපා. මාව උගලා දිපොත් මම මරනවා. මොකක්ද සින්දුවේ මුල? ඈ බස් එක ඔම්බි බස් එක පාන්දරින් ආවා. සින්දුවේ මුල මොකක්ද කියන්නකෝ? වැව්වනේ මේ කැඩුවා මේක. බස් එක පාන්දරින් සින්දුවේ මුල මොකක්ද? ඉස්කෝලේ තන්න කරා. අයියන් පොඩි ළමයිගේ සින්දුවද? ඔව්. ලස්සන ලයිට් දමා. ඔව් ඔය. ස්ටේබිලිටි. ඕ මේ නඩේ ගුරා කස්. අමිත අරවන්ට කියපු විදිය දැක්කද? ඔය ස්ටියරින් වීල් එක කරගෙන. උඹත් මාරයි. මාරද බබති. ඒ අමිත ලයිරුවට කලිසමක් ඕනෙත් දැනේ. උඹ මොකද ඒ ලොකු හිනේ බං කලිසම. කවුද කැම්පින් යනවා කියලා රූට කිව්වේ? කවුද කැම්පින් යනවා කියලා රූට කිව්වේ? කිය බං උඹේ නම්බරේ දන්දුරේ කමද නොදා බරබරේ වාකරේ කවුද ඉන්නේ ජරමරේ අම්මාරේ මල්ලි නිදිද කාමරේ ජම්බෝලේ වගේ ඉන්න සුන්දරා සම්බෝලේ කොටල ගමුදලුණු තමා නම්බරේ මාමා විත් මහතුමා ගල්වන්නේ ඉන්න උදලා පෙරා Rappada 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 rappada
අම්බෝ ඉන්න බෑ අකෝ. මේ ටෙසන් කොහෙද තියෙන්නේ පැලෙන්න වගේ බං කොන්ද රිදෙනවා බං චූබාරාම සිරාවටම ඉන්දියාවේ මෙහෙම පොලිසියක් දැක්කම ඉබන් මෙහෙම පාරේ මුන්ට මාකර ඉන්ටෙල් එකක් අතවිල්ලා දැන් නෑ මේක සොට් එකක් තියනවා කියලා මන්නම් එපා ඈ ප්‍රයිම් මිනිස්ටර්වත් දෙනවත් දන්නේ ඊට පොලිසිය අඩුම ඔව් තේරුම් නැහැ නේ දිගාලා ඉතින් මොකටද ඇවිල්ලි කාශ්මීර දැක්කොත් එහෙම පිස්සුද නෑ මට බය වුණා නෑ යකෝ කාශ්මීර කියන්නේ කේස් තියෙන පැත්තක් නේ පළවෙනි දවසේ බය වුණා නෑ ඔන්න අපි පැය 7ක විතර ගමනකින් පස්සේ ආවා රාජස්ථාන් වල ජයපුර වලට හරි මාන්සි. අපි දැන් අපි කලින් බුක් කරා අපි ඉන්න ඕන තැන. අපි දැන් ඇවිල්ලා ඉන්නේ එතනට නොබෙල් හවුස් කියලා ප්ලේස් එකක් ජයපුර වල. අපි යතුරු ටික ගත්තා. මෙතන තියෙනවා රූම් 1යි 2යි 3යි 4යි 5ක්. රූම් 5ක් තියෙනවා මෙතන පොඩ්ඩක්. හරියම පොඩි ලිවිං රූම් එක වගේ පොඩි කෑල්ලක එක රූම් 5ක් අල්ලලා තිනවා. තන හොඳයි. ටෙසන් මෙහෙම තමයි උඩට පේන්නේ. වටේට ඉතින් බිල්ඩින් විතරයි ගෙවල් විතරයි පේන්නේ. උලංග නම් සැපයි ඈ. මේක තමයි අපේ ජයපුර වල ඉන්න දවස් දෙකේ අපේ රූම් එක. සැප. මේ අඩෝ ඔයාලා සරප්පු දාගත්තද? ඔයාලා සරප්පු දාගත්තා? කීයටද යන්නේ? විනාඩි 10න් යනවානේ. කන්නේ නැද්ද? අපි අනිත් කොළ සෙට්ටන්ගේ රූම් ටිකත් පෙන්නනවා ඔයාලට. මේ තින්න අපේ තව කොළ සෙට් එකේ රූම් එක. Janus, what do you think about that room? Good, right? There is a kitchen inside. ඔය එක කොල්ල සෙට් එකේ රූම් එකක්. අපේ කොල්ලෝ ආවා 10ක් 11ක් විතර ආවා. මේ දින අපේ තව රූම් එකක් අපේ කොල්ල සෙට් එකේ. හොඳයි ඈ. නේද? ඇයි? උඹේ කාමරේ පොඩි. දාන්න නෑ බම් මේක. අපි දැන් ඉන්න හොටෙල් එකෙන් අපේ බඩු ටික තියලා දැන් කොහොම හරි දවල්ට කාලා එතනින්ම අපේ ගමන පටන් ගන්න හදන්නේ බලන්න තියෙන තැන් ටික කාලා තමයි පටන් ගන්න කොහොම. ඔව්. හරි ළමයි. ඉතින් ඔන්න අපි දැන් ජයපුර සිටි එකට ඇතුළු වුණා. ඉතින් ජයපුර සිටි එක ඇතුළේ යන ගමන්ම මම ඕගොල්ලන්ට මේ ජයපුර සිටි එකේ ඉතිහාස කතාව කියන්නම්. ඇයි මේ ජයපුර සිටි එක රෝස පාට නගරයක් කියලා හඳුන්වන්නේ? ඇයි මේ ජයපුර සිටි එක පින්ක් සිටි කියලා හඳුන්වන්නේ? ඇයි කියලා මම ඕගොල්ලන්ට කියන්නම්. රජතුමාගේ නම මම පස්සේ කියන්නම්. දැන්ට මම කතාව කියන රජතුමාගේ නම මම ඉස්සරහට කියන්නම්. ඉතින් මෙන්න මේ රජතුමාගේ කාලේ ඇල්බර්ට් කියලා කුමාරයෙක් ඇවිල්ලා තිනවා ඉන්දිය සංචාරයකට. ඉතින් මේ ඉන්දිය සංචාරයේ ඇතුළත ඇල්බර්ට් කියන කුමාරයා ජයපුර නගරයටත් එන්න ඉඳලා තිනවා. ඉතින් මෙන්න මේ කියන රජතුමා අන්න ඒ ඇල්බර්ට් කුමාරයාව අපි කියන්නේ අගය කරවන්න සතුටු කරවන්න රෝස පාටින් මියුසියම් එකක් හදලා තිනවා. ඉතින් ඕක දැකපු මෙන්න මේ රජතුමාගේ බිසව රෝස පාටට කැමති වෙලා මුළු නගරේම රෝස පාට කරන්න කියලා තිනවා. ඉතින් එහෙම රෝස පාට කළේ නැත්නම් දඬුවම් දෙනවා කියලාත් මේ ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඒක නිසා තමයි මෙන්න මේ රජතුමා මුළු ජයපුර සිටි එකම රෝස පාට කරලා තියෙන්නේ. ඉතින් අර තමන්ගේ බිසව කියපු හින්දා තමයි මෙන්න මේ ජයපුර සිටි එකම රෝස පාට කරලා තියෙන්නේ. ඉතින් අදටත් ජයපුර නගරය පින්ක් සිටි කියලා හඳුන්වන්නේ අන්න ඒක නිසායි. ඉතින් ඕක තමයි මෙන්න මේ ජයපුර සිටි එකේ ඉතිහාස කතාව. අපි යන් ඉස්සරහට මොනවාද අපිට ජයපුර සිටි එකේ බලන්න දෙන්නේ කියලා බලන්න අපි යන්.
අපි දැන් මේ ආපු වාහනෙන් බැහැලා අපි දැන් යන තැනට මේ මම යන තැන සීන් එක පස්සේ විස්තර කියන්නම්. යන තැනට ලොකු වාහන දාන්න බෑ හින්දා අපි ඒ වාහනෙන් එන්න පුරන් දුර ඇවිල්ලා ඉතුරු ටික පයින් යනවා මේ කඩපේලියක් මැද්දෙන් යන්නේ. මේක තමයි ඉතින් ජයපුර සිටි එක කියන්නේ. මේක නිකන් තනිකරම අපේ ලංකාවේ පිටකොටුව වගේමයි. හැම කඩයක්ම වගේ තියෙනවා. හැඳුම්, හાર્ඩ්වෙයාර් බඩු, නම් මන හැම දෙයක්ම තියෙනවා. පිටකොටුවක් වගේ තමයි. මම හැරුණාට පස්සේ ඔබ කියන්නේ කොල්ලෝ ටිකට ආතල්ද ට්‍රිප් එක දෙන්න මොකක් හරි දෙන්නකො සද්දයක්. සුපිරි නෑ ඉතින් අපි තාම පළවෙනි තැනට ගියේ නෑ ඊට පස්සේ කියන්න පුළුවන්. මේ හැමතැනම රාජස්ථානයට ආවේනික වුණ ඇඳුම් කඩවල් එක එක අර තොප්පි වර්ග නම් මන හැමදේම තියෙන කඩවල් තමයි තියෙන්නේ. අනෙක එක රෙදි වර්ග. ඒ අර ආවේනික වෙච්ච දේවල් රාජස්ථානයට ආවේනික වෙච්ච දේවල් තමයි මේ ගොඩක් කඩවල වල තියෙන්නේ. ජයපුර වල ඔටුවක් තින්නා මේ. අපි දැන් ඉන්නේ සිටි පැලස් වල. සිටි පැලස් කියන්නේ මේ හිටියා මහරජා හවායි මාන් සිං කියලා රජ කෙනෙක්. ඉතින් එන්න එයාගේ මාලිගාව තමයි සිටි පැලස් කියන්නේ. ඉතින් ඒ රජතුමා තමයි මුළු ජයපුරම රෝස පාට කරන්න කියලා කිව්වේ. ඉතින් හින්දායි මේ ජයපුර වලට පින්ක් සිටි කියන්නේ. ඉතින් එයාගේ මාලිගා මේ හැම ගොඩනැගිල්ලක්ම මෙහි රෝස පාටට තමයි තියෙන්නේ. मैं जो चलूं तो संग चलो जी मोरे पिया मोरे पिया मेरी खुशियों में यूं रंग भरो जी पिया मोरे पिया तुमने जो देखे सपने सुहाने उन सपनों को अपना बनाने तू धड़कन में जान पिया जी मारे होठों की तू मुस्कान पिया थारो मारो मिलन ऐसो लागे रे साथी जैसो दिया ළමයි ජයපුර කියන්නේ තනිකර ෆිල්ම් ලොකේෂන් පිරිච්ච තැනක්. ඔයගොල්ලෝ බලලා තිනවා නම් අර සිරස ගියේ සප්න කියලා ටෙලිග්‍රෑම් එකක්. ඒ සප්න කියන ටෙලිග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම ෂූට් කරලා තියෙන්නේ මේ ජයපුර වල. එතකොට තව රන්වීර් සිං දීපිකා පදුකොන් ඉන්න ෆිල්ම් එකක් ආවනේ බජිරාව් මස්තානි කියලා. අර මේ ඒ ෆිල්ම් එකත් තනිකරම ජයපුර වල ෂූට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ජෝදා අක්බර් ඒ ෆිල්ම් එකත් එතකොට බුල්බුලයි කියන ෆිල්ම් එකත් මේ ජයපුර වල තමයි ෂූට් කරලා තියෙන්නේ. දැනුත් මේ කියන ගමනුත් පොඩි ෂූට් එකක් වගේ ඩොකියුමන්ටරි සීන් එකක් වගේ යනවා. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ කැමරා තියාගෙන आइए मैम 2 मिनट मैडम आइए बना सा बैठो तो टेबल कुर्सी आपरी सा नहीं बैठो तो मर्जी आपरी सा අපි දැන් ඉන්නේ සිටි පැලස් මියුසියම් එක ඉස්සරහා. සිටි පැලස් කියන්නේ මෙහි හිටියා මහරජා කෙනෙක් හවායි මාන් සිං කියලා මහරජා කෙනෙක්. ඉතින් එයාගේ මාලිගාව තමයි සිටි පැලස් කියලා දැන් මේගොල්ලෝ හඳුන්වන්නේ. දැන් අපි ඉන්නේ සිටි පැලස් මියුසියම් එකේ. දැන් මේ මියුසියම් එකේ ඒ රජතුමා පාවිච්චි කරපු ඇඳුම් පැළඳුම්. එතකොට ඒ රජතුමා එක එක ස්පෝර්ට් වලට ගිහිල්ලා ගත්ත ට්‍රෝෆීස්. එතකොට එක එක ස්පෝර්ට් කරද්දි ගත්ත ඇඳපු ඇඳුම්. ඒ දේවල් තමයි මේ මියුසියම් එක ඇතුලේ තියෙන්නේ.
मिलके चलेंगे है ये कसम जो साथ तेरा උන් යන්නේ නැහැ බං ගියාට. ඉන්දියාව කියන්නේ කොහෙත් ඉතින් එකයි තමයි ඉතින් ෆෝන් සද්ද විතරයි පාරවල් මේ රාජස්ථාන් කියලා වෙනසකුත් නැහැ. පාරේ වාහනයි ෆෝන් සද්ද විතරයි ඉතින්. ඈ අපිට අද බලන්න පුළුවන් උනේ රාජස්ථාන වල පළවෙනි දවසේ අද අපිට බලන්න පුළුවන් නේ සිටි පැලස් එක විතරයි. ඊට පස්සේ තැන් දෙකකට විතර අපි යන්න තීරණය කළා. නමුත් මේ යන්න අපිට පොඩ්ඩක් යනකොට පාර පොඩ්ඩක් එහෙම වෙලා පොඩ්ඩක් වැඩේ පොඩ්ඩක් කේස් වුණා. දැන් වෙලාව ඇවිල්ලා 8ට කිට්ටුයි රෑ 8ට කිට්ටුයි. ඒ හින්දා අපි දැන් ආපහු ඉන්න හොටල් එකට යන්න කියලා තමයි බැලුවේ. එහෙනම් ඔන්න ওই විදිහට රාජස්ථාන වල පළවෙනි දවස ගෙවිලා යනවා. ඉතින් අද පොඩ්ඩක් මහන්සි. උදේ ඉඳලා පැය 7ක් විතර එක දිගට අර වෑන් එකේ හරි අමාරුයි හරි මහන්සි. මොකද ඉන්දියාව කියන රටේ ඉතින් ඇවිදිනවා කියන එක හරිම අමාරුයි ෆෝන් සද්දෙයි හරිම අමාරුයි. ඉතින් ඔන්න ඔහොම විතර රාජස්ථාන වල පළවෙනි දවස් ඉවරුණා. එහෙනම් අපි බලමු හෙට කොහොමද රාජස්ථාන වල දෙවෙනි දවස් අපේ ගෙවෙන්නේ කියලා. හෙට අපි ගොඩක් තැන් වලට යන්න තීරණය කරන් ඉන්නවා. මේ එහෙනම් 7 days video challenge එකේ එක වීඩියෝ එකක් කීවෙනි වීඩියෝ එකද කියන්නේ මම දන්නේ නැහැ. මට මතක නැහැ. එහෙනම් හෙටත් සුපුරුදු විදියට රාජස්ථාන වල දෙවෙනි දවසින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. හරිම මහන්සි වෙයි.